හොඳයි සාදුකාරයක් දෙන්න. තුමදාව නමස්කාරය කියන පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปัดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปัดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปัดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปัดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปัดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปัดังสมาธิยามิติสรเนนะสัตติงปัญจศีลังธัมมังสาธุขังสุรักขิตังคัตวาอัปปมาเดนะสัมปาเดตับบังනමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස समन्ता चक्रवालेषु
දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන නියන්ති යේ පමත්තායතා මතාති. හොඳයි, මේ විහාරස්ථානයේ ගරු විහාරාධිපති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ පරප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්තුනි පින්වත්නි, මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ උගන්වපු දර්ශනයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන පින්තුන් විදිහට මේ අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න. පින්තුනි, මේ කාල වකවානුව මම මේ ලංකාවේ ධර්ම දේශනා කරන්න යොදාගත්ත කාලයක් නෙමෙයි. මම මේ විදේශ දේශනාවලට දින වෙන් කරගෙන හිටියේ. කෙසේ නමුත් මට විදේශගත වෙන්න බැරි වෙච්ච නිසා මම දැන් මෙහෙට ආවේ පින්නතුනේ බදුල්ලේ ඉඳලා. දැන් මේ බණ ඉවර වෙලා කෝට්ටේ පන්සලේ බණ අද උදේ අවාතන් ආපදාවට ලක් වුණු අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ පින්නතුන්ට අවශ්‍ය කරන මුල් වෙලාවේ නම් ඕන තරම් දේවල් හම්බ වෙනවානේ. පින්නතුනේ මෙට්ටේ කොට්ටේ ඉඳන් අරන් ගියා. කෙසේ නමුත් අපේ අනුෂ්කා මහත්මිය විසින් කරපු ආරාධනාව හදිස්සියේ නම් මේ බොහොම මේ මෑතක දවස් දෙකක් හෝ තුනක් ඇති. වෙනතුන් කල්පනා කරන්න ඕනේ මේ භූමිය අපේ හාමුදුරුවෝ සිහිපත් කරපු විදිහට මතු බුදු බව ප්‍රාර්ථනා කරපු බෝධිසත්ව ගුණෝපේත අපේ ආනන්ද මෛත්‍රී ගෞරවනීය නායක මහා නායක මාහිමිපාණන් වහන්සේ ගේ පාද ස්පර්ශ උන්වහන්සේ ජීවත් වුණු පින්වන්ත භූමිය. ජීවිතේ කාලයක් එනවා ඕනම කෙනෙකුට. මම මේ කියන කාරණේ හොඳට තේරුම් ගන්න බලන්න. අපි මොන මට්ටමක ජීවත් වුණත් මොන තරාතිරමක හිටියත් අපේ වෘත්තිය මොකක් වුණත් අපේ සමාජ තත්ත්වය මොකක් වුණත් මිනිස්සු පොදුවේ පත්තන අත්වෙන ඉරණමක් තමයි මානසික පීඩාව කියන එක. ඔය මානසික පීඩනය ඇති වෙන්නෙම යම්මලා තාත්තලා හැම කෙනෙක්ම ඒ තත්ත්වයට පත් වෙලා ඇති. මෙතන ඉන්න කාටද දුක හිතිලා නැත්තේ?
මෙතන ඉන්න කාටද කලකිරිලා නැත්තේ? අපි අපේ දේවල් වලින් සතුටු වෙච්ච නැති, අපි අපේ දේවල් වලින් තෘප්තිමත් නොවි සමහර මානසික ව්‍යාධි වලින් අපි ඕන තරම් කම්පා වෙනවා. අපි ඕන තරම් කලකිරෙනවා. දැන් මිනිස්සෙක් විදිහට ඉපදුනහම දැඩිව අධිෂ්ඨාන කරගන්න ඕන එකක් තමයි, කල්පනා කරන්න ඕන එකක් තමයි, කොහොමද මේ මානසික ව්‍යාධීන් වලට මුහුණ දෙන්නේ? කායික රෝග ප්‍රශ්නයක් නෙමෙයි ඒවා. කොහොමද මේ මස් ගොඩක් නඩත්තු කරන අපිට මුහුණ දෙන්න වෙන ගැටලුන් නරෙන්න කලින් පුරුදු වෙන්න බලන්න. මිනිස් වෙලා ඉපදුනේම පින්නතුනේ අපි චතුරාර්ය සත්‍ය හොයාගෙන යන ගමනේ පාරමිතා පුරන්නේ වෙන මොකේද? මේ කාලය තුල තමයි ඔය ව්‍යාධි මානසික ඇති වෙන්නේ. ඒවා මැඩපවත්වන්න පුළුවන්, මුහුණ දෙන්න පුළුවන්, දරා ගන්න පුළුවන් යුගය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය විතරයි. දැන් මෙන්න මේ කාරණේ නිසා දුක හිතුනේ කියලා හිතන්න පුළුවන්. අපිට දැන් හිතන්න බැරිද? ඒ දුකටපත් වෙච්ච කාරණේ ස්වභාවය බලලා ඒක පොඩ්ඩක් අර පෙරලා ගන්න බැරිද? පුරුදු වෙන්න මේ ලෝකේ හැම එකක්ම ඇඟට ගන්න එපා. අර ක්‍රෝස භාරද්වාජ සූත්‍ර දේශනාව තුල බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකක්ද? අපි හරියට පුරුදු වෙලා ඉන්නවා ඔය අර අපිට අදාළම නැති වූ ඇඟට දාගන්න නැද්ද අපි? අපිට පීඩාවකට දුකකටපත් වෙන්න කිසිම අපේ ප්‍රශ්නයක් නැහැ නේද? අපෙන් වෙච්ච වරද්දකට, අපෙන් වෙච්ච ගැටලුවකට අපි පීඩාවටපත් වෙනවා. කලකිරෙනවා නම් කලකිරෙන්නේ අපෙන් වෙච්ච අතපසුවීමකටද අනෙකගෙන් වෙච්ච අතපසුවීමකටද? පින්නතුනේ 70%ක් විතර අපි දුක් වෙන්නේ අනුන් අතින් වෙච්ච දේවල් වලට. මරණ කලින් පුරුදු වෙන්න ඕන එකක් තමයි මෙවැනි හෙට ඉඳන් බලන්න ඕන හොඳ නැත්තම් කාලයක් නැහැ. ඒකයි මම මේ කියන්නේ. හරි මන්ට මරන්න පුළුවන් නේද? මනස සකස් කරගන්න පුළුවන් යුගය තමයි මේ යුගය. අර මොකක් හරි දෙයක් වුණාම ඒක ටිකක් පෙරලා ගන්න බලන්න. දෙපාරක් හිතන්න ඕක මට අදාළද නැද්ද කියලා. අනේකගේ තියෙන නේ කඩක් බුලිකමට, අනේකගේ තියෙන අසත්පුරුෂකමට, අනේකගේ තියෙන අසංවර භාවයට ජීවිතේ කවදාවත් අපේ මනස රෝගී කරගන්න එපා. අපේ තියෙන මෛත්‍රිය, අපේ තියෙන කරුණාව, අපේ තියෙන සීල සම්පන්න භාවය කවදාවත් අනේකගේ අසත්පුරුෂකමට නාස්ති කරගන්න එපා. දැන් මම 2026 ලැබුවා විතර මම පින්නතුන්ට මේ යෝජනාව කරන්නේ අද හන්දෑවේ ගෙදර ගිහිල්ලා දවසට විනාඩි 10ක් විතර අරගෙන නිකන් හවස ඉඳගෙන නේ අපි කවද්ද පින්නතුන් ඉඳගෙන අපි ගැන කල්පනා කරේ? අතපය දිගහැරලා හොඳට හුස්ම ගත්තේ කවද්ද?
වෙන්න හුස්මවත් ගන්න. මේ හැල්මේ දුවන මේ ජීවිතය වෙනතුනේ දවසට විනාඩි 10ක් විතර අපි ගැන හිතන්න යොමු කරගන්න. මගේ ආධ්‍යාත්මික ශික්ෂණය ගැන හිතන්න. මගේ සීල සම්පන්න භාවය ගැන මම එක කාරණයක් කියන්න. ඔය සීල සම්පන්න භාවය මිනිස්සුන්ගේ සීල සම්පන්න භාවය හරි වටිනවා පින්නතුනි. බෝධිසත්වයෝ තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා බලනවා නේද පින්නතුනි පස් මහා බැලු නේ කාලේ දීපේ කුලය දේශය මව් අර ඊට කලින් දවසේ මහාමායා දේවිය කොහෙද හිටියේ නෙමෙයි බෙහෙවස් සමාදන් වෙලා හිටියේ. බෝධිසත්ව ඇවිල්ලා පිළිසිඳ ගන්නේ මේ සීල සම්පන්න මව්කුසක. පැහැදිලිද මම මේ කියන්නේ? පින්වන්ත ධර්ම ඇවිල්ලා තෝරගන්නේ මොකද්ද? මේ සීල සම්පන්න මව්කුසක් වෙන්න ඕනේ. අපේ සීල සම්පන්න භාවය මොකද්ද? සීල සම්පන්න භාවය කියන්නේ ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ හිතයි කයයි වචනයයි සංවර කරගන්න තියෙන්නේ. ඕක අසංවර වෙන්නේ නැයි. හිතයි කයයි වචනයයි. අර මම යෝජනා කරේ විනාඩි 10ක් දවසට ගන්න කියලා. ඔය විනාඩි 10 ඇතුලේ පුරුදු වෙන්න ඕනේ. මේ දැන් කැලේ තුනට බෙදනවනේ. හිත, කය, වචනය. අද දවස ඇතුළත මොකක්ද මගෙන් වචනයෙන් වෙච්ච වැරද්ද? දැන් ඔය බණහන ගමන් අද දවස ගැන කල්පනා කරලා බලන්න. මොකක් හරි මගේ වචනයකින් වැරද්දක් වුණාද කියලා. නිකම් මම කියනවට කල්පනා කරලා බලන්න. අපූර්වට කියයි නෑ කියලා. ඔය කල්පනා කරලා බලන්න. මගේ හිතෙන් මොකක්ද වෙච්ච වැරද්ද කියලා. වෙනදින් මේ අභ්‍යාසයක් විදිහට දෛනිකව කරන්න. එතකොට අපිට මතක් වෙනවා මොකක්ද මම කරපු දැන් උදාහරණයක් විදිහට දැන් ඔය දාදයන් ආපහු යනකොට දැන් සරෙප්පු ගැන ආසාවක් තියාගත්ත හැටිද බෑ දැන් මේ ඉන්න සරෙප්පු ගේට්ටුවෙන් ගලවලා දායි අපූර්වට දාගෙන ඉන්න මම එකක් මතක් වෙච්ච හින්දා කියලා ඉන්නා. වෙනදනේ මේ පන්සලේ ගේට්ටුවෙන් ඇතුළට එනකොට මොකක්ද මතක් වෙන්න ඕන? මේ දරුවන් වැඩ ඉන්න භූමියනේ. මේක වැලි කඩයක් ගන්න පින්නතුනේ අවුරුදු 100 ගානක් තිස්සේ. බුදු ගුණ කියලා ඇති. අවුරුදු 100 ගානක් තිස්සේ මෙතන බණ කියලා ඇති. කොච්චරනම් මේ භෝගහයට මිනිස්සුන්ගේ හිත් හදලා නිවිලා ඇද්ද? කොච්චරනම් මේ පන්සලේ මේ භූමියේ මිනිස්සු තමන්ගේ දුක කියලා ඇද්ද? එතකොට පූජා භූමියකට එනකොට මතක් වෙන්න ඕන පළවෙනි අඩියේ තියෙනකොට මෙන්නේ බුද්ධ රත්නයේ වැඩ ඉන්න භූමියකට මෙන්නේ ධර්ම රත්නයේ වැඩ ඉන්න භූමියකට මෙන්නේ සංඝ රත්නයේ වැඩ ඉන්න මේ තෙරුවන් වැඩ ඉන්න භූමියකට මම දේශනා කර හිටියේ පින්නතුනි මොකක්ද අපේ හිතෙන් වෙන ගැටලුව පාපය
අපිට නිරන්තරයෙන් ලෝභය ඇති වෙන්න පුළුවන්. නිරන්තරයෙන් ද්වේෂය ඇති වෙන්න පුළුවන්. නිරන්තරයෙන් මෝහය ඇති වෙන්න පුළුවන්. බලන්න ලෝභය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. එතකොට රාගය ඇති වෙනවා. ඔය නිවන් මඟ අහුරන බොහෝ කාරණා අකුසල් මූලික සිත් මේ සිතෙන් ඇති වෙන්නේ. මේවා එකිනෙකට බලපුවම අපි කල්පනා කරමු. අපි බලමු අපිට මොකක් හරි මේ රාගික සිතුවිල්ලක් ඇති වුණා. ඒ කියන්නේ කාම රාගය ගමු. මොකක් හරි එකක් ගැන දැඩි කැමැත්තක් ආශාවක් ඇති වුණා. ජීවිතේ කවදා හරි පසුතැවීමට හේතු වෙන්නේ මොකක්ද? අර කවදා හරි අපිට ඇති වෙච්ච දැඩි ආශාව. කවදා හරි අපිට ඇති වෙච්ච දැඩි කැමැත්ත තමයි අපිට කනගාටුවකට කවදා හරි හේතු වෙන්නේ. කවදා හරි අපිට වේදනාවකට තුඩු දෙන්නේ මොකද? කොතන හරි අපි තෝරගත්ත දෙයක් වෙනතුනේ. අපේ කැමැත්තක් තමයි කවදා හරි අපේ අකමැත්තකට හේතු වෙන්නේ. මේක තමයි මේකේ හැටි. මේ අටලෝකම පවතින්නේ කරකෙන්නේ මේ රේඛාව මත. සපයි කියලා අපි තෝරගත්ත දෙයක් කවදා හරි අපේ ජීවිතේ දුකකටපත් වෙලා නැත්නම් දුකකටපත් වෙලාද? උදාහරණයක් විදිහට දැන් මේ පැතිවලක් තියෙනවානේ, විවිධ මත්ද්‍රව්‍ය තියෙනවා. කුඩු අයිසන මන ඕන තරම් තියෙනවා. අපේ තරුණ මහත්තුරු දරුවෝ කවදා හරි අපේ විනාශයට හේතුනේ මොකද්ද? අපි තෝරගත්ත එක. එතකොට අපේ විවාහය, අපේ ප්‍රේමය, අපේ පෞල් ජීවිතය, අපේ යාළු, එතකොට අපේ විවිධ සම්බන්ධතා, අපේ රැකියාව, අපේ ශාස්ත්‍රය, මේ හැම එකකම අපේ තෝරා ගැනීම වෙනස් වෙනකොට අපේ තෝරා ගැනීම අපිට දරා ගන්න බැරි වෙනකොට අපිට මොකක්ද ඇති වෙන්නේ? මානසික ව්‍යාධියක් ඇති වෙනවා අපිට. දැන් පුරුදු වෙන්න ඕනේ ඒක කොහොමද දරා ගන්න? අපේ තෝරා ගැනීම වෙනස් වෙනකොට කොහොමද මුහුණ දෙන්නේ? මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මරණානුස්සති කමඨහන් දේශනාවේ පැහැදිලි කරනවා. ඔය කරුණු 7ක් විතර උන්වහන්සේ උගන්වනවානේ. පින්නතුනේ කරුණු 7ම මම මගේ දෑහැට දැකලා තියෙනවා. මේ පැත්තේ පින්නතුන්ට නම් ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න මම යෝජනා කරනවා කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔය කැන්සර් හොස්පිටල් එකම මදිද? වෙන මොකවත් ඕනද? අපේ තියෙන කට, අපේ තියෙන නම්බුකාරකම, අපේ තියෙන ගණන්කාරකම, අපේ තියෙන මාන්නකාරකම, සල්ලිකාරකම, බල පුළුවන්කාරකම, මේ හැම එකක්ම අපි ව්‍යාධියටපත් වුණාම අපෙන් නැතිලා යනවා. වෙනතුනේ මම අපේ කුලියා පිටියේ අපේ හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිළිත් කියන්න ගියා. අර දැකලා තියෙනවනේ අර දියවැඩියාව හැදුනහම කකුලේ තුවාල හොඳ වෙන්නේ නැහැ. වාට්ටුවට ගියාට පස්සේ පුත්තල නිරෝහලේ අර උදේට අර තුවාල ගලවනවනේ දොස්තරට බලන්න. එන්නතුනේ ගලවලා නිකන් උඩින් ගෝස් කෑල්ලක් තියලා තිබ්බා. පස්සේ මට කතා කරා ප්‍රධාන
හෙද නිලධාරීතුමා හාමුදුරුවනේ එන්න මේක බලන්න පුළුවන් නම් මිනිස්සුන්ට බණට ගිහින් කියන්න යමක් කමක් තියෙන මනුස්සයෙක් වෙනදනේ අර විලුඹේ තුවාලයක් තියෙනවා ලොකු පුළුම් කෑල්ලක් අරගෙන විලුඹට තියෙන පොඩ්ඩක් තද කරා පණුව 7-8ක් විතර අර විලුඹෙන් එළියට ආවා මේ ජීවිතය අපේ හැටි අර ඕන තරම් ඉන්නවා මං කියන්නේ මෙහෙම මැරෙන්න තියෙන අපි මොකක්ද පිරිමහන්න තියෙන එදිරිවාදික මෙහෙම මැරෙන්න තියෙන අපි මොකක්ද පිරිමහන්න තියෙන වෛරක්කාරකම මොකක්ද පිරිමහන්න තියෙන තරහව මොකක්ද කියමු බලන්න මොනවාද අපිට මේකේ බේරගන්න තියෙන්නේ පුරුදු වෙන්න ජරාවට ව්‍යාධියට පත් වෙලා මැරෙන්න තියෙන මේ ශරීරය නඩත්තු කරන්න සපවත් කරන්න අපි අප්‍රමාදීව අකුසල සිද්ධ කරනවා හිතමයි කායිකව නම් ඔය වචනයෙන් සිද්ධ කරන ඒවා බොහොම අඩු ඇති අපි පුපුරන්නේ නැද්ද පුපුරනවා අපි නේද මුදිතාව කියන එක මැරෙන්න කලින් හදා ගන්න ඕනේ ඒ කියන්නේ දැන් මෙතන බැලියගේ මුදිතාව තියනවද නැද්ද කියලා ඒ කියන්නේ කාට හරි මොකක් හරි ලැබෙනකොට සතුටු වෙනවද අසතුටු වෙනවද කියන්නේ දැන් ඔය වැටායින් 15ක් විතර ඇවිල්ලා හිටගත්තොත් මොකද වෙන්නේ නෑ මුදිතාව ඇති වෙනවා හරි ඉක්මනට අපේ මනස ව්‍යාධියටපත් වෙනවා පුරුදු ඔය ඕනම දෙයක් මේ ලෝකෙ වෙනස් වෙනවා ඒක තරහා ගන්න පුරුදු වෙන්න වෙනතුනේ මේ ලෝකෙ ඕනම දෙයක් නැති වෙනවා ඒක තරහා ගන්න පුරුදු වෙන මොකද්ද නැති වෙන්නේ පළවෙනි එක අපි දැන් අද මේ පන්සලනේ හොඳට මහා පොළොවේ පය ගහලා මේ ඇවිදගෙන ආවනේ බණ අහන්න අපි හෙට උදේ අපි හිතමුකෝ අපිට මම මේ ඍණාත්මක සිතුවිලි දෙනවා නෙමෙයි මේක මේ අපේ ජීවිතේ යථාර්ථය අපිට මෙහෙම වෙනවනේ කියලා දැනගත්තාම සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය හරි අඩුයි ඇවිදගෙන ආපු අපි හෙට උදේ වෙනකොට පොඩි කලන්තයක් හැදෙනවා ඕක ගිහිල්ලා පරීක්ෂා කරලා බලනකොට වෙනතුනේ මෙහෙම තිබ්බට වෙලාව ගිහින් තියෙන්නේ සෑහෙන්න ඕනේ විනාඩි 45ක් විතර දැන් මේ ඉවර වෙන්න හදන මම මේ ඔර්ලෝසුවට බණ කිව්වනම් මට එළිය වෙනකම් බණ කියන්න ඒක වෙලාව යන්නේ ඔය බලනවා 4:00 වෙලාව මෙහෙම හිතගෙන ආපු අපි මං කිව්ව හෙට පොඩි කලන්තයක් හැදුණා කියලා අපි බලනවා අපිට දීවැඩියාව හැදුණු ගමන් රෝහලෙන් දෙන පළවෙනි උපදේශය මොකක්ද අර කියනවනේ තුවාල නම් කරගන්න එපා කියලා පරිස්සම් වෙන්න කියලා කියනවා කොච්චර පරිස්සම් වුණත් කාලයක් දීවැඩියාව තියනකොට කකුල් කළු වෙනවනේ එතකොට කට්ටියම කකුල් දිහා බලනවා මම කියන්නේ නැහැ ආන්දරෝගේ මුස්පෙන්තුකම කියලා මෙහෙම වෙනව නෙමෙයි කියන්නේ රෝගී ලක්ෂණ එහෙම මම දැකලා තියෙනවා බෙහෙත් ගන්න ගිහම අර ෆොටෝ එහෙම ගහලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා නම් වෛද්‍යවරුන්ට පෙන්වන්න කියලා අර හැම මැරෙනවා වගේ එකක් එනවා මම දන්නේ නැහැ ඒක නමුත් මේ තත්ත්වයටපත් වුණාම අපි ටිකක් පරිස්සම්
අර නේ සරප්පු දාගෙන ඉන්නවා නිතර. අර වෙනදා තිබ්බ මානසික නිදහස තියෙනවා. නේ? වෙනදා තිබ්බ හිතේ සැනසීම තියෙනවා. අපි හිතමු දැන් හොඳට අරක්කු බොන කෙනෙක් කියමු. අර දියවැඩියාව හැදෙන්න කලින් චිල් එකෙන් බොනවා. ඒ කියන්නේ හරි සතුටින් හිතේ නිදහසෙන් බොනවා. දියවැඩියාව හැදුනට පස්සේ අර තියෙන ඇබ්බැහිය නවත්ත ගන්න බෑ. නමුත් හැදුනත් මොනවා කියලාද බොන්න? අහුරුවට කියන්නේ මැරලා යන ටිකට කියලා. මම උපදෙස් දෙන්න කියලා අහගත්තා මේ කියන්නේ හොඳයි. අහුරුවට කියන කොහොමද මැරෙනවලු? ඒ කොහොමද මැරෙන එක නෙමෙයි හපංක මෙන්න මේ විදිහට මැරෙන්න ගත්තාම තමයි තේරෙන්නේ. ඔයදින් කත පුරුදු නවත්ත ගන්න ඕනේ. ඊට පස්සේ මානසිකව ව්‍යාධියටපත් වෙනවා මානසිකව විඳවන්න පටන් ගන්නවා. ක්‍රමක්‍රමයෙන් කාලය ගෙවෑමෙන් යනකොට අපි හිතමු මම මේ කරුණු 7ම දැකලා තියෙනවා. අපේ ඇති වෙනවා පින්නතුන් යටිපතුලේ බොහොම පුංචි තුවාලයක්. බොහොම පොඩි තුවාලයක් ඇති. දැන් අපිට පුළුවන් දර අද ආවා වගේ ඇවිදගෙන ඉන්න පුළුවන්. ඇවිදගෙන ඉන්න බෑ. ගෙදරක සද්දයක් බද්දයක් කැහුණාම ගෙදරක හෝ වේවා අපි ඉන්න තැන හෝ වේවා සාමාන්‍යයෙන් ඉස්සරලම අර ගෙදර ප්‍රධානියා එක්ක තාත්තා එක්ක අම්මා නේද බලන්නේ මොකක්ද මේ සද්ද කියලා. දැන් අපිට පුළුවන් ද අපේ කකුල බැඳලා තියෙනකොට අර විදිහට නැගිටලා යන්න? අපිට යන්න බැහැ. අපිට අපහසුයි. මානසිකව වැටෙන්න ගන්නවා පිළිතුරේ. ව්‍යාධිය ඇති වෙනවා මානසිකව රෝගී වෙනවා. එතකොට කොහෙන් අර තිබ්බ සල්ලි කොහෙන් අර තිබ්බ හිටිය දරුවෝ කොයිදිය ස්වාමියා කොහිදිය යාළු එකින් එකට හිතන්න ඕනේ. මම මේ දේශනා කරන්නේ කාට වෙන දේවල්ද? වෙනතනේ මේ ඇට කටු ගොඩක් තියෙන ඇට මිදුළු ලේ මස් නහර මේ සේරම පැක් කරලා හමකින් පැක් කරලා තියෙන 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගන්න මේ කරජකය මේ මාංශකය නඩත්තු කරන අපි වෙනතුනි මේවා ගැන අනවබෝධයෙන් කරගන්න පව් ගොඩවල් මේවා ගැන අනවබෝධයෙන් කරගන්න අකුසල් ඊළඟ ආදීරේදී අපිට සිද්ධ වෙනවා. මම අර පිරිත් කියන්න ගියපු තාත්තගේ එතුමා පත් වෙලා හිටිය 4 වෙනි අවස්ථාවට වාගේ පින්නුගේ කකුල් දෙකම කපලා දාලා තිබ්බේ. කකුල් දෙකම කපලා දාලා. හොඳට සල්ලි දෙනවා දුදරු සලකනවා බලනවා ගැටලුවක් නැහැ. පින්නතුනේ අර මුත්‍රා බටයක් දාන එකේ ඉඳන් මම කියන්නේ මේ ඇඟ ලෙඩ වුණාට පස්සේ පුදුම විදිහට මානසිකව විඳවනවා. එතකොට සැනසෙන්න කිසි දෙයක් නැහැ පින්නතුනි. හොඳට තේරුම් ගන්න ඕන මම මේ කියන්නේ. සැනසෙන්න මේ ලෝකේ අපි හොඳයි කියලා කියමු අපි කැමතියි කියලා භෞතිකයේ තුල නඩත්තු කරමු. බුදුන් වහන්සේ උගන්වන්නේ අර උත්තාමත්ති ධනම්මත්ති අහලත් දියුණතරම ඉතිබාලෝ යඤ්ඤති අත්තායත්තනෝ නැති. ගොඩක් දෙනෙකුට තියෙන ජීවත් වෙලා ඉන්නකොට මානසික ව්‍යාධීන් ඇති වෙන්නේ අර මම දේශනා කරේ අනේකගේ වෙනස් වීම මතනේ. ඒක නෙමෙයි පින්නතුනේ ප්‍රශ්නේ. ඒක නෙමෙයි ගැටලුව. මොකද්ද ගැටලුව?
ජීවිතේ අපි අන්ත අසරණ වෙන්නේ අපිට නැති වුණා. ජීවිතේ අපි අන්ත අසරණ වෙන්නේ අපිට මොකවත් කර තියාගන්න බැරි වුණා. ඕනතරම් ලෙඩුන්ට පිළිත් කියලා තියෙනවා පින්නතුනේ ඒ අත්ව මේවා කියලා දෙනවා. අත්තාහි අත්තනෝ නැති අපිට අපිවත් නැති වෙනවා. නැති වෙන්නේ නැද්ද? කවුද දන්නේ දැන් මම මේ ධර්මාසනයට හොඳට හිතගෙන ආවන්නේ? කවුද දන්නේ පින්නතුනේ මේකෙන් කොහොම බහින්න වෙයිද කියලා? කවුද දන්නේ ආපු අපිට හිතපු විදිහට යන්න වෙයිද නැයින්ද වෙයිද කියලා? එක තප්පරයට මිශ්‍රණ ජීවිත මේවා. එක වචනයකින් වෙනස් වෙන ජීවිත. මම මෙහෙම දේශනා කරන්න හේතුව ඔය අපේ මම ඉගෙන ගන්න පිළිවෙලනේ අපි හරි පොඩි එතකොට කොඩි කණු හිටවන්න ගියා පෙරහැරට පිළිවෙලනේ ළමයි. එක ළමේ කොඩි කණුව උස්සලා එකපාරයි අර පොළොවට ඇන්නේ. ඒ දරුවා වැටුණා මේ අපි බොහොම පුංචි අපේ ඇස් ඉස්සරහ අරනේ වෙවුලලා ගහිලා නැයිලා ගියා. අර මොකද්ද පිට ගෑදෙනවා කියලා කියන්නේ. ඕක හැදුනා කවදාවත් නැති heart attack එකක් ඇවිල්ලා ඒක හැදෙනකොට. හරි අස්තිරයි. ප්‍රතිරූප ගොඩ නගන්නම බෑ. මේ නැබෙන්නතුන මතක තියාගන්න ඕන අපි කැමති හැම එකක්ම මේ ජීවිතේ නවත්තන්න වෙනවා. එහෙම නවත්තන්න වෙන්නේ නැද්ද? අපි රුචි අපි දැන් හිතමුකෝ බණ ඉවර වෙලා ගෙදර ගිහිල්ලා අපිට ඔය කාඩ් ටිකක් බොන්න ඕන කියලා හිතනවා කියමුකෝනේ. ග්‍රීන් ටී එකක් බොන්න හිතනවා කියමු. මොකක් හරි එකක් බොන්න හිතනවා කියමු. බොනවනේ. හිතච්ච දෙයක් වතුර විදුරක් බොන්න හිතනවා කියමුකෝ. අපි බොනවා. ග්‍රීන් ටී ඕනෙත් නෑ කාඩ් ඕනෙත් නෑ. වතුර විදුරක් ගන්නවා. කාඩ් පොදු දෙයක්. මෙතන ඔය හිතච්චාම වතුර ටිකක්වත් බොන්න බැරි වෙන වෙලාවක් එනවනේ. එන්නත් ගොඩක් වතුර තිබහම ආපුහම අපි කරන්නේ මම කියන්නේ මම බීලා තියෙන විදිය. ගොඩක් වතුර තිබහම ආපුහම අර ජොග්ගුවට කට තියලා බොනවද නැත්නම් නවල කෝප්පෙන් ටික බොනවද? එතන තිබහේ හැටිය වෙන සිලෙක්ට් කරන්නේ මොකද්ද ගන්න භාජනය කියලානේ. ඔය එහෙම තිබහ කියනවා. සමහර වෙලාවට අර දැකලා තියෙනවද බටේකට පුනීලයක් ගහලා ඔය පුනීලට වතුර ටිකක් වක් කරනවා. දැකලා ඇති මම හිතන්නේ. තිබහ නිමෙනවා. අපි බිබිලේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිළිත් කියන්න ගියා. අර දැකලා තියෙනවද දැන් කටේ පිළිකාවක් තිබ්බේ. අර බටයක් දාලා ඒ බටේට තමයි එක එක වක් කරන්නේ. අර සිලින්ඩරයකින් තල්ලු කරන්නේ නේ. අර පිළිත් කියන්න පින්නතුනේ පිළිත් පැන් ජොග්ගුවක් ළඟින් තියෙනවනේ. මම කියන්නේ මේ මස් ගොඩට වෙන දේ කවදා හරි ශ්‍රාමික විදුහල්පති කෙනෙක් හොඳට සල්ලි තියනවා දරුවෝ 6-7ක් ඉන්න හොඳට සල්ලනවා. වතුර ජොග්ගුව තියෙනකොට කිව්වා පින්නතුනේ ඔය ජොග්ගුව පෙන්නලා කියනවා ඒක වක් කරන්න. කොහාටද? කටට. ඇයි? එතකොට තමයි අර දුව කිව්වේ
මම මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ කටවල් එහෙම පරිස්සම් කරගන්න ඕන. මම වාචාල කටවල් දෙන්න ගම්මලාට තාත්තලාට. මාරගම් පැත්තේ එහෙම නැතිලද සමහරට මම කියන්නේ. ඔය බොහෝ පැතිවල එහෙම. කියනවා දුව කියනවා හාමුදුරුවනේ තාත්තා මාස 6කින් විතර උගුරෙන් වතුර බීලා නැහැලු. කියන්නේ කටින් වතුර බීලා නැහැ. අර කටේ කැන්සර් එක තියෙන්නේ කන්න බොන්න බෑ. අර බටෙන් තමයි සේරම බඩ ඇතුළට දාන්නේ. ඒ වුණාට තාත්තා කියනවලු වතුර බොන්න ඕන කියලා. තිබහයි කියනවලු. මට මගේ කටින් කවදා හරි වතුර ටිකක්වත් බී ගන්න බැරි වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? කාටද දුක වෙන්නේ නැත්තේ? ව්‍යාධියටපත් වෙන හැම කෙනෙකුටම වෙනවා පින්නතුනේ. කියමු බලන්න මොකටද වෛරක්කාරකම් පිරිමහන්නේ? මොකටද එදිරිවාදීකම් පිරිමහන්නේ? මොකටද ගෙවල් වල ඔට්ටු තට්ටු වෙන්නේ? නේ කොච්චර කුණුහරුප පාලනද ගෙවල් වල නේ? මේ පැතිවල වැඩිද මන්දවුවා? කොච්චර මිනිස්සු අනාත්තලා දාන්න ජීවිතේ පුරුදු වෙන්න මේ අපාදපාසි උපාසෑම සතෙකුටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න. මං කිව්වේ අර හැන්දෑවට විනාඩි 10ක් අරගෙන කල්පනා කරන්න කියලා. හැල්මි දුවන ජීවිතේ මේ අම්මලා අදත් ගිහින් නිදා ගන්න හෙට උදේ පාන්දර 4ට නැගිටින්න බලාගෙන නෙමෙයි. ඉස්කෝලේ නිවාඩු හින්දා හෙට නැත්නම් මේ දවස්වල. මේ ජීවිතේ හරි වෙහෙස කර ජීවිතයක් නෙවෙයි ගෙවන්න. හරි අතෘප්තිකර ජීවිතයක් ගෙවන්න. අර කල්පනා කරන විනාඩි 10 ඇතුලේ මිනිස්සුන්ට හැන්දෑවේ මතක් වෙන්න ඕනේ. මම වචනකින්වත් කාටවත් හිංසාවක් නම් කළේ නැහැ. මතක් වෙන්න ඕන මගේ හිතකින්වත් මම පීඩාවක් කරේ නැහැ. ඒ වෙලාවේ මතක් වෙන්න ඕනේ අනෙක තුල මොන විදිහ අසත්පුරුෂකම තිබ්බත් අද දවස ඇතුළත මම මගේ මෛත්‍රියමයි ඉස්මතු කරගත්තේ. අද දවස ඇතුළත මම මගේ කරුණාව විතරයි ඉස්මතු කරගත්තේ. මෙහෙම කියනකොට ඇත්තෝ හිතන ධාම්දුරුවන්ටව තේරෙන්නේ මහාන වෙලා නින් ගෙවල් වල ඉන්න අපේ ඔලු කන්න ඔලු සවුත්තු වෙන්නේ කියලා. ඇත්තෝගේ විතරක් නෙමෙයි පින්නොතුනේ අපිත් ඔලු සවුත්තු වෙන දේවල් තියෙනවා. ඔය දැකලා දිනෝනේ මට Facebook එකේ වණින විදිය. ඔය පුරුදු එහෙම බනිනකොට තමයි අපිට අපි ගැන තීරණයකට එන්න පුළුවන් වෙන්නේ. මොකක්ද එන්න පුළුවන් තීරණය? මිනිස්සු හොඳම කියනකොට අර අපේ ඇතුලේ ඉන්න ඇත්තම සතා කවුද කියලා බලා ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අර වේදේශිකා ගෘහපතිනියට කාලි දාසිය කරපු වැඩේ ඒ වගේ දේවල් අපිට වෙන්න ඕන වෙනතොනේ. එතකොට තමයි මගේ තරහා ගැනීම, මගේ මෛත්‍රිය, මගේ කරුණාව, මගේ ඉවසීම හිස් දේවල් දිහා බලන්නේවත් නැතුව ඉන්න කොහොමද කියලා පුරුදු වෙන්න නම් එහෙම දේවල් තියෙන්න ඕනේ. ඔයත්ගේ කරුණාව, මෛත්‍රිය බලා ගන්න පුළුවන් හැමදාම කේන්තියක් නැතුව හිටියොත් එහෙම. අපේ කරුණාවේ තරම, අපේ මෛත්‍රියේ තරම, අපේ දරා ගැනීමේ තරම බලා ගන්න නම් මොකද වෙන්න ඕනේ? ආරවුල්
ඇති වෙන්න ඕනේ. ඇති වෙන්න නෝ කොහොමද මගේ යටිහිතේ ඉන්න කෙනා කවුද කියලා. අර වේදේශිකා ගෘහපතිනිය පිළිබඳ මහ පුදුම විදිහේ කීර්ති ഘോഷාවක් පැන නැග්ගන්නේ. වේදේශිකා උපශාන්තයි, වේදේශිකා කරුණාවන්තයි, කල්යාණ කීර්ති සත්ත්වෝ අභුග්ගතෝ කීර්ති ഘോഷාවක් පැන නැගුණා. එතකොට කාලිදාසය කල්පනා කරා මම කියන්නේ මේ ගෙවල් වල නොවැදී කාලි වෙන්නත් එපා, වේදේශිකා වෙන්නත් එපා. අනුගියවට කුලප් වෙන්න දෙන්නවා වැඩි ඉවරයි. කල්පනා කරා මගේ ස්වාමි දිහණිය ඇත්තටමද මේ කේන්තියක් නැත්තේ කියලා. මේ බණ වේදේශිකා අහන්න තිබ්බ පින්නසුනි. දවසක් දැන් කාලි වෙලාවට කලාවට නැගිටලා වැඩ. කාලි දවසක් උදේ 10ට විතර නැගිට්ටා. ඔය කවුරුත් හොඳ පින්නතුනි අපි හොඳට ඉන්නකම් විතරනේ. කවුරුත් හොඳ අපෙන් මොනවා හරි කෙරෙනකම් විතරයි. කවුරුත් හොඳ අපි දෙනකම් විතරයි. අපිට කමුරන්න පුළුවන් තාක්කල් කමුරනකොට අපි හොඳයි. පත්තන්ට දෙහිමදී ඕන තරම් වෙනස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉස්මතු වෙන්නේ වෙනස් වීමද මෙතෙක් කල් කරපු හොඳද? අර කියනවා නේද ජන ප්‍රවාදවල ජන ශ්‍රුති එහෙම. අර බල්ලෙකුටනේ එක දවසක් කන්න දීපුවාම දවස් 364ක් නගුටවනවලුනේ. මිනිස්සෙකුට දවස් 364ක් කන්න දීලා එක දවසක් කන්න නොදීපුවාම අර කරපු සේරමත් එකයි එක දවසක් එකයි. ඔය ගෙවල් වල නැන්දම්මලේලි ගස්ටන් එහෙම ඇති වෙන්නේත් එහෙම. මාර්ගම් පැත්ත නම් ගවනද? මගේ බොහෝ පැතිවල එහෙම තියෙනවා. අර කාලි පරක් වෙලා දවසක් නැගිට්ට වේදේශිකා ඇහුවා. ඇයි කියලා දැන් කාලිට ඕන වේදේශිකා අවශ්‍ය ගන්න. මේ ලෝකේ බොහෝ දෙනෙකුට ඕන අපිව අවශ්‍ය ගන්න වෙනවද? මේ ලෝකේ බොහෝ දෙනෙකුට ඕන ඔයත්තුන්ගේ හිත මානසිකව ව්‍යාධියට පත් කරන්න අහු වෙන්න එපා. වේදේශිකා ඒකට අහු වුණා. දවස් 2-3ක් කාලි පරක්කු වෙලා නැගිට්ටා. වේදේශිකා ඇහුවා මොකද පරක්කු? කාලි කියනවා නිකන් කියලා. වේදේශිකාට කේන්ති කියන්නේ අග්ගල සූචින් ගහත්වා ශ්‍රී සම්පාරණ. දොරපොල්ල ගත්තා ගැහුවා කාලිගේ උඩු බැලෙන්න. දැන් කාලි දුවනවා ගම වටේ මේ වේදේශිකාවේ කරුණාව මෛත්‍රිය මගේ ඔළුවෙන් වැක්කිරෙනවා කියලා. ගෙවල් වල මේ සමාජයේ වෙන්නේ ඕක තමයි. මෛත්‍රිය ඇති කරන්න නම් වෛරක්කාරය වෙන්න ඕන වෙනසනේ. කරුණාව ඇති කර ගන්න නම් අකාරුණික මිනිස්සු ඉන්න ඕනේ. පුරුදු වෙන්න අකාරුණික උදවියට කරුණාවන්ත වෙන්න. පුරුදු වෙන්න වෛරක්කාරකම තියෙන මිනිස්සුන්ට මෛත්‍රිය වඩන්න. අවසාන යෝජනාව අප්‍රමාදීව මේවා කරන්න. වෛරක්කාරකම නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? වෙනතුනේ මතු ආත්ම භාවයන් යහපත් භාවයට පත් කරගන්න. මතු ආත්ම භාවයන් මේ සංසාරේ නිවන් දකින්න යන ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න තමයි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ.
මේක තුල කරන්න ඕන වෛරය ඇති කරන එකද නැති කරන එකද? මේ හැම කෙනෙක්ම නේ අන්තර්ජාලය සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. මේ මුළු ලෝකෙම තියෙන වෛරක්කාරකම නැති වෙන්න ඕන වෙනතුනේ. මිනිස්සු කරුණාවන්ත වෙන්න ඕනේ. මිනිස්සු පුළුවන් තරම් ධර්මය ප්‍රචාරය කරන්න. පුළුවන් තරම් අධර්මය යටපත් කරන්න. මරණ මංචකේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට මොකක්ද මතක් වෙන්න ඕනේ? මම මගේ ජීවිතේ කවදාවත් කිසි කෙනෙකුට මෙන්නතුනේ හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කියන්න එපා. පුළුවන් ද අද ඉන්න කාටවත් තෝවක් නොකිය ඉන්න. මම කියන්නේ යාළුවන්ට එහෙමනම් බල්ලෝ කියලානේ කතා කරන්නේ නේ. ඒක ගැටලුවක් නෑ. ඒක ඉතින් අර ඒක එහෙම කතා නොකරොත් ඒක අවුලක්. හිතක් රිදෙනවා නම් බුදුරු ගන්නන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕනේ. හිතක් රිදෙනවා නම් අද ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. අද ඉඳන් පටන් ගන්න. සියල්ල සමසිතින් දරා ගන්න පුරුදු වෙන්න. මම ප්‍රාර්ථනා කරනවා මේ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය මේ අම්මලාට තාත්තලාට සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ අනුෂ්කා මහත්මියනේ, අනුෂ්කා අක්කා මහත්මිය කියලා කිව්වවලු ඔය අපේ විහාරස්ථානයේට සම්බුද්ධ ශාසනයට මම හිතන්නේ මේ බණ කියන අරමුණකුත් නැද්ද ඔය? එහෙම එකක් නැහැ. දවස් දෙකක් තුනක් ඇති මේක යොදාගෙන. එතකොට මිනිස්සුන්ට බණ අහන්න දෙන්න. සියලු දෙනාගේ ආශිර්වාදය ගන්න. මෙන්නතුනේ කෙටි කාලේ නිසාමයි පන්සල තෝරගත්තේ. ඉතින් ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ වැඩ හිටපු භූමිය විහාරස්ථාන ගණනාවක ඉදිකිරීම් කටයුතු එතුමිය කරනවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් කැපකිරීමක් කරනවා, දරනවා. මේ විශාල පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්න සලස්වපු මහා පුණ්‍ය කර්මයේ අනුභවයෙන් එතුමියටත් එතුමියගේ මෑණියන්ටත් දරුවටත් පවුලේ සියලු දෙනාට මේ සංසාරේ රහත් වෙලා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් කරමු. එතුමිය හදවතට අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. අපේ පුංචි දරුවගේ අනාගතය දීප්තිමත් වේවා. එතුමිය නමින් මේ පරලෝකයේ සියලු මළගිය ඇත්තන්ට මේ පින් කුසල් හේතු වාසනා වේවා. මේ සංසාරේ කවදාවත් අකල් මරණයකට සාපිපාසාවකට නම් පත් වෙන්න එපා. සංසාරේ කවදාවත් දුගතියක නම් උපදින්න එපා. බණ අහන්න ආපු අම්මලා තාත්තලා සියලු දෙනාට ආයුරාෝග්‍ය භාවය උදා වේවා. බණ අහන්න ආපු අම්මලා තාත්තලා සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු මළගියන්ට පින් අයිති වේවා. මම අපේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා ඔය ජීවිතේ සිංහල හෝ වේවා, දෙමළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, වෙනතුනි මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙන යුගයක්.
වෙනතුනි පුදුම විදිහට මේ ප්‍රබෝධි ආලෝකයෙන් මුළු රටම බැබලෙනවා. මේකට ජාතිවාදයක් නැහැ, ජාති ભેදයක් නැහැ, ආගම් වාදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. වෙනතුනි වෙසක් පොහොයට මුස්ලිම්, කතෝලික පින්නතුන් සූදානම් වෙලා ඉන්නවා අපේ පන්සලේ දන්සල් දෙන්න දරුවෝ ඇවිල්ලා ශ්‍රමදාන කරනවා. මුස්ලිම් අම්මලා තාත්තලා එනවා. මොකක්ද මේ ආශ්චර්යය? මේ තමයි පින්නතුනි ධර්මයේ ආශ්චර්යය. මම හැමදාම කියන්නේ මිනිස්සු පුදුම විදිහට පුංචි දරුවෝ දෙමව්පියන්ට කියනවා කේන්ති ගන්න එපා කියලා. එනිසා අපි අවුරුදු 700ක් ජීවත් වෙන්නේ නැහැ. මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් කරන්න ඕන දේ විතරක් කරන්න. ඔය හරියට නේ මත්ද්‍රව්‍ය. මම කියන්නේ පුතේ සිගරට් එකක් බොනකොට මතක් වෙන්න ඕන බිත්තර කිරි තුනක් නේ කියලා. ඒ කියන්නේ ඒක කෑවනම් ඇඟටනේ. ඔය කුඩු අයිස් ගන්න ඒවා නවත්තලා දාන්න. මම විකුණන උදවියට කියන්නේ පේනවා නේද කොල්ලෝ විඳින දුක. මේ පන්සලකවත් එළිය පහළිය පින්කටයක් තියන්න පුළුවන්ද? බල්බ් එකේ ඉඳන් ගලවගෙන යනවා. ඇයි? ඔය නවත්තලා දාන්න. ඔය පොඩි උන්ට මත්පැති විකුණන එක නවත්තන්න. ඒක යෝජනා කරන්න. වෙනතුනි මේ රට අභිමානවත් ශ්‍රී ලාංකිකයන් විදිහට ධර්මයේ වැළඳගත්තාම ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ විසින් අපි ආරක්ෂා කරනවා. ලැබපු මිනිසත් භවයේ තුල අර්ථවත් ජීවිත ගත කරන්න මේ සියලු දෙනාට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙවියන්ට මළගියන්ට පින් අයිති වේවා. මතු බුදු බව ප්‍රාර්ථනා කරන ආනන්ද මෛත්‍රී ගෞරවනීය මහානායක හාමුදුරුවන්ට බුද්ධත්වයේ ලබා ගන්න මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් දෙමු. වැඩ ඉන්න පන්සලේ ගෞරවනීය මහා සංඝ රත්නයට පින් අයිති වේවා. මම හදවතට මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයින්ට මේ මගේ මියගිය අයියට මේ පින් අයිති වේවා. මේ ස්ථානයට පැමිණුණු සත්පුරුෂ පින්වත් සියලු දෙනාටම කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නම් හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සසර කෙලවර අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.